ඔන්න අද සෙනසුරාදා දවසක්. අද දවල් නම් හොඳටම අවුව පායලා තිබුණා. හැබැයි හවස් වෙනකොට හොඳටම වහින්න ගත්තා. ඉතින් අපි දෙන්නත් එක්ක රැට මොනවද කන්නේ කියලා කතා වෙනකොට ඔන්න අපිට කොස් කෑල්ලකුත් හම්බ වුණා. කොස් කෑල්ල ඉතින් නිකන් තියන් ඉඳලා හරියන්නේ නෑනේ නේද? කොස් කෑල්ලත් සුද්ධ කළා කොස් කොත්තුවක් හදමු කියලා අපි දෙන්නත් එක්ක කතා වුණා. කොස් කොත්තුවට ඉතින් චිකන් කරි එකක් නම් හොඳටම ගැලපෙනවා. චිකන් කරි එක ගෑස් ටිකේ උයන්න මම නම් කැමති නැහැ. මොකද දරලිපේ උයනකොට රස වැඩිනේ. චිකන්, මාළු, පොලොස් වගේ දේවල් මම උයන්න කැමති දරලිපේ. එතකොට තමයි ඒ වගේ රස වැඩි කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මගේ දරලිප තියෙන්නේ එළියේ. මම උයන්නේ එළියේ පරිසරය දිහා බලාගෙන. එතකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. මහන්සියකුත් නැහැ. ඔන්න ඉතින් කතාවෙන් කතාව චිකන් කරි එකත් හදන්න පටන් ගත්තා. මුලින්ම මම හත්තියක් ලිපේ තියාගෙන ඒකට මිරිස් 3-5 දාලා චුට්ටක් බැදෙන්න දෙනවා. ඊගාවට තෙල් චුට්ටක් දාලා සුදු ලුණු තලාගත්ත ඉඟුරු ඒ ටික දාලා පොඩ්ඩක් බැදීගෙන එනකොට ආම්ක කරපිංචා ලුණු කුරුම්පොතු කෑල්ලක් ඒ වගේ දේවල් තෙල්ලකට එකතු කරගන්නවා. ඊට පස්සේ චිකන් ටිකක් ඒකට එකතු කරගන්නවා. බොල්ක කෑල්ලකුත් දැම්මා. ඒක කියන්න අමතක වුණානේ. ඊට පස්සේ අති ප්‍රමාණයට වතුර තියලා වහලා උයා ගන්න තමයි තියෙන්නේ. චිකන් හොද්දක් හදනකොට මම අලගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන්ම දානවා. ඔයාලත් අලගෙඩි දෙක තුනක් දාලා ඔයාලා බලන්න කොහොමද රස කියලා. චිකන් එක උයා ගන්න පැය භාගයකට විතර කලින් මම චිකන් එකට මැරිනේට් වෙන්න මිරිස් 3-5 ගාලා තියලා තිබුණේ. ඒක නිසා ආයෙ මම කහ 3-5 මිරිස් වගේ දේවල් එකතු කරගත්තේ නැහැ. ඔන්න ඉතින් දැන් මගේ චිකන් එක ඉදෙනවා. කලින් කපන් ගත්ත පොලොස් කෑල්ල වගේ කුත් තිබුණ එකේ දරලිපේ එහා පැත්තෙන් වතුර දාලා ඒකත් තැම්බෙන්න තිබ්බා. මොකද මේ දවස්වල පොල් නැති නිසා පොල් පරිස්සම් කරන්න ඕනේනේ. ඊගාවට මුලින්ම මම කරන්නේ බබාට කොස් කොත්තු වෙනම හදලා ලයින් කරගන්නවා. මොකද එයාට සැර ගොඩක් දාන්නේ නැති නිසා. එයාට මම පාවිච්චි කරන්නේ හයිලෙන්ඩ් එකේ බටර් එක. එයාට මම පොල් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. බටර් එකෙන් චුට්ටක් දාලා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් චුට්ටකුත් දාලා ඒක පොඩ්ඩක් මැලවිගෙන එනකොට කැරට් ලුණු එතකොට බොන්චි ඒ වගේ දේවල් ටික දාලා පොඩ්ඩක් තෙලෙන් බැද ගන්නවා. ඊගාවට බිත්තර එකක් දාලා ඒකත් බැදුනට පස්සේ කොස් ටිකක් දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. එයාට මම දැම්මේ ලුණු චුට්ටකුයි ගම්බිස් පොඩ්ඩකුයි විතරයි. මම කොස් ටික නම් ස්ටීම් කරලා තමයි තම්බ ගත්තේ. එතකොට තමයි කොස් කොත්තුව ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් වතුර තියලා තැඹුවොත් එහෙම මෙරෙනවා වගේ වෙන නිසා ස්ටීම් කරලා ගත්තම කෑලි ඒ විදිහටම තියෙනවා. දැන් සුදු පිටාගේ කොස් ටික නම් කොත්තුව දාලා ඉවරයි. ඒ ටික අයින් කළා. ඒ පෑන් එකේම අපිට කොත්තුව හදාගන්න තමයි යන්නේ. පිටාගේ කොත්තුව අයින් කරන්න ප්ලාස්ටික් භාජනයකට නෙමෙයි. ඔන්න ඉතින් පොල් තෙල් චුට්ටක් දාලා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් දාලා ඒක ටිකක් බැදීගෙන යනකොට සම්පත් කරපිංචා ලුණු ටිකක් දාලා බෙද ගන්නවා.
ඊගාවට මම එකතු කරන්නේ ඇට අයින් කරගත්ත මල් වෙච්ච කරල් එකයි, තක්කාලි, කැරට් ටික ඒකත් දාලා ටික බෙදගන්නවා. ඊළඟට සූදුරු මහදුරු ටිකකුත් දාගෙන අබ චුට්ටකුත් දාගෙන ඒ ටික පොඩ්ඩක් බැදෙනකන් වහලා තියෙනවා. ඊට පස්සේ බිස්තර තමයි අරකට මික්ස් කරගෙන ඒකට කැලි ගම් ලුණු ඒකේවල් ටික එකතු කරනවා. බොන්ච් ටික එකතු කරගත්ත අන්තිමට. මොකද බොන්ච් ටික කලින් දැම්මොත් එන බොන්ච් වල ලස්සන කොළ පාට නැති වෙන හින්දා. ඔන්න ඊළඟට ස්ටීම් කරගත්ත කොස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා ඉතින් අයින් කරගන්න තමයි තියෙන්නේ. දැන් පොත් වල ඔන්න ඉතින් චුට්ටක් අරගෙන රස බලන්න තමයි හදන්නේ. මොනවද මදි පාඩු කියලා. ඔක්කොම දේවල් ගානට ඇති. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න මගේ කොස් කොත්තුවත් හරි. දරලිපේ උයාගත්ත චිකන් එකත් මේ වෙනකොට හොඳටම හැදිලා ඉවරයි. බලන්නකො ඉතින් කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් අපේ කෑම වෙලාව. ඔන්න අපි කන්නයි හදන්නේ. ගොඩක් ස්තුතියි අපිව අහන් හිටියටයි බලන් හිටියටයි. ආයෙමත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්.